හෙලා කොහමද මගේ YouTube channel එකට ඉතා ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් අද මම මගේ channel එකේ ගෙනා ගොඩක් වෙනස් දෙයක්. ඇත්තටම අපි ගොඩක් දුරට මේ සම්බන්ධව විශේෂයෙන් ගියා ළමයි හරිම කැමති දෙයක්. ඒ තමයි කොහොමද ප්‍රෙෂර් එකක් කරගන්නේ කියලා. ඉතින් ඔයාලා ප්‍රෙෂර් කරන ගැන දන්නවා ඇති. ඉතින් සමහර අය ප්‍රෙෂර් කරනවා හැබැයි සම්බන්ධව කිසි දෙයක් දන්නේ නැතුව වෙන්න පුළුවන්. ඉතින් මම අද කොහොමද ගෙදරදී ඔයාලා ප්‍රෙෂර් එකක් කරන්නේ කියලා මම කියලා දෙන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අපන්න කොහොමද කරන්නේ කියලා නේ? ඉස්සෙල්ලාම මේ වගේ ප්‍රෙෂර් බෑන්ඩ් එකක් අරගෙන අපේ හෙයා එක අපේ ස්ටේකට වැටෙන එක අපි වලක ගන්න ඕන. මොකද අපිට ගොඩක්ම පහසුයි. වල තියානම් විතරක් මේක යූස් කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ වගේ බෝල් එකකට මේ ස්පන්ජ් එකක් දාලා තියාගෙන ඉවරලා මේ ස්පන්ජ් එකේ වතුර වලින් අපි මොන ඉස්සෙල්ලාම පොඩ්ඩක් ඉඳ ගන්න ඕනේ. මේ විදිහට එතකොට මහයි දෙපැත්ත ටිකක් වේලා වගේ තියෙන හින්දා පොට්ටක් ටච් එකක් දෙන්න ඕනේ මේ වගේ වතුර වලින් මේ විදිහට බෙල්ල එහෙම හොඳට පිහද ගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන්න. ඔයාලා කැමති විදිහට මම මේ පාවිච්චි කරන එක තමයි මම මේ වලට වෙනන්නේ. ඉතින් මේ විදිහට ක්ලෙන්ස් කරගන්න පුළුවන්. මේ ක්ලෙන්ස් කිරීම මගින් අපි බලාපොරොත්තු වෙන මොහොතේ තියෙන කුණු දුවිලි මේ සල්ද ඉවත් කරලා ඉස්සලා මොහොතට හොඳ තෙතමනයක් වගේම හොඳ පිරිසිදු බවක් ලබා ගන්න. ඊට පස්සේ දැත් වියලි වගේ නම් මොනවාට චුට්ටක් එහෙම අතේ ගාගෙන ඔයාලා මේ විදිහට කවකාර මුණ හොඳට පිරිමදි හොඳට පිරිසිදු කරගන්න. බෙල්ල ප්‍රදේශය තෝරලා හොඳට පිරිසිදු කරගන්න මේ වගේ. මේකේ ප්‍රදේශය තොල් උඩ සහ යට ප්‍රදේශය හොඳට මේ විදිහට පිරිසිදු කරගන්න. ඇස් යට එතකොට නළල මේ හැම දෙයක්ම ඉතා හොඳින් පිරිසිදු කරගන්න. එතකොට තමයි අපි මේ කරන ෆේෂියල් එකේ කියන්නේ අපිට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. හොඳට කුණු පුවිලි ඉවත් කරගත යුතුයි. නැත්නම් අපි කොච්චර ෆේෂියල් කරත් වැඩක් වෙන්නේ නැහැ. මොකද කුරුල අපේ මෝහනට මේ නැවත නැවත එන හින්දා ඔයාලට හරිම ප්‍රශ්නේ තමයි කුරුණෑ වලට. ප්‍රශ්නේ. ඉතින් ෆේෂියල් කරාම හොඳ ග්ලෝ එකක් වගේම කුරුල්ලයි මඩ පවත් ගන්නත් ඔයාලට පුළුවන්. මේ විදිහට හොඳට මුණ පිරිසිදු කරගන්න. විනාඩි 10ක් විතර මේ විදිහට හොඳට මුණ පිරිසිදු කරගෙන ඉන්න කරන්න. හරිද මම ක්ලෙන්ස් අಪ್ කරා මගේ මොහොන. ඉතින් අපි කියන්නේ ළඟ මේ වගේ එක ස්පොන්ජ් එකක් අරගෙන ඒක මේ විදිහට පිළ ගන්න. හොඳට පිළ ගන්න. මේ විදිහට ඔයාලට මේ පීඩනකොට මේ මුළු තියෙන සේරම මේ අර කුණුදුවිලි ඉවත් වෙනවා. ඉතින් දැන් ඊළඟට අපි එන කුණුදුවිලි ඉවත් කරාම එන අපේ ඒ සමට තමයි අපි ට්‍රීට්මන්ට් එක කරන්නේ. දැන් ඔයාලගේ සම ගොඩක්ම දැන් පිරිසිදුයි. ඉතින් ඔයාලට පුළුවන් ඊළඟ ස්ටෙප් එකට යන්න. දැන් මම ක්ලෙන්ස් කරගත්තා. ඊළඟට අපි මොකද කරන්නේ? ස්ක්‍රබ් කරන්න ඕනේ. මේ මම යූස් කරන ස්ක්‍රබ් එක. ඉතින් මේක මම යූස් කරන්නේ papaya and honey mix එකක්. මේ විදිහට පිරිසිදු කරලා පස්සේ ස්ක්‍රබ් කරගන්න ඕන. හොඳට ස්ක්‍රබ් කරගමු. ස්ක්‍රබ් කරලා බලාපොරොත්තු වෙන්නේ අපි තියෙනවනේ ඩාර්ක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් ඒවා කොහොම හරි ඉවත් කරගන්න ඕන. ඇස්සට මේ ගන්න එපා වැඩිපුර. මොකද ඇස්සට මෙන්න මොකද මේක ටිකක් ක්‍රාෆ්ට් නේ ස්ක්‍රබ්. ඉතින් ඇස් වල ටිකක් අහිත කරයි ඇස්සට ගාන්නේ නැතුව ටිකක් ඈතින් ගන්න බෑ. ඇස්සට සාමාන්‍යයෙන් ඩාර්ක් හෙඩ්ස් වගේ ඒවා අඩුයි. මේ විදිහට හැමතැනම ෆේස් එකේ ගා ගන්න නිකට ඒකට ඔයාලගේ කම්බුල් වල නාසයේ උඩ විශේෂයෙන් නාසයේ දෙපැත්ත මේ හැමතැනම ගා ගන්න. නළලෙත් එහෙම ගොඩක් අයගේ නළලේ තියෙනවා. ඉතින් මේ විදිහට නළල මේ කම්බුල් වල නේද ගා ගන්න. ඊළඟට
දැන් අපි ස්ක්‍රබ් කරලා යනවා. ඔයාලා ස්ටිමර් එකක් වගේ තියෙනවා නම් ෆේස් ස්ටිමර් තියෙනවා නම් මේකට ඔන් කරගන්න. මොකද අපි ස්ක්‍රබ් ඔන් කරලා දැන් හිමාලයෙන් අපි ෆේස් එක ස්ටිම් කරගන්න ඕනේ. එතකොට තමයි ගොඩක්ම හොඳ ස්ටිම් කරන්න නැත්නම් කමක් නැහැ. අපි හොඳට ස්ක්‍රබ් කරමු. මෙන්න මේ විදිහට කවාකාරව පිළිමදින්න. එතකොට තවත් තියෙනවා මෙරන ඔයාලගේ විලි සම ඒ ඉවත් වෙන කුණු දුවිලි තවත් තියෙන මේ ඉවත් වෙනවා. ඒ වගේම අර මේකේ තියෙන මේ රෆ් ගතියට මෙන්න මේ ටික රෆ් පොඩි පොඩි ඒකට මට කියන්න තේරෙන්නේ නැහැ. පොඩි රෆ් වගේ කැලි තියෙනවා. ඒවට උනේ තියෙන white heads, dark heads ඉවත් කරන්න ගොඩක් උදව් වෙනවා. මේක තමයි අපි ස්ක්‍රබ් කරන එකේ බලාපොරොත්තු වෙන්නේ. හොඳට මේ විදිහට ගොඩ කර ගන්න නැතුව මේ ඇඟිලි වලින් මේ විදිහට කවාකාරව මසාජ් කරනවා වගේ එහෙම කරන්න. මේ විදිහට ලස්සනට හොඳට විනාඩි 10ක් විතර හොඳට මේ විදිහට කවාකාර නිකට ඊළඟට ඔයාලගේ මේ පොළොල දෙපැත්ත මේ විදිහට ඊළඟට මේ නහයේ මේ හරියේ එතකොට මේ නහයේ උඩ ඔයාලගේ ගොඩක් මේ නහයේ උඩ white heads තියෙනවා ඒවා උඩට එන්න. එතකොට අපිට පුළුවන් ඇප්ලිකේටර් එකක් අරගෙන ඒක ඉවත් කරගන්න. සමහර අය ළඟ ෆේස් ස්ටිමර් තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලා ස්ටිම් කරගන්නත් පුළුවන් ස්ක්‍රබ් කරලා අපි ස්පන්ජ් එකෙන් වොෂ් කරලා පස්සේ මේ විදිහට හොඳට ගොඩක් අය කම්බුල් දෙපැත්තේ ඒ වගේම නළලේ තියෙනවා කුරුලෑ ගෙඩි ඉවත් කරගන්න පුළුවන්. හරි මම ස්ක්‍රබ් කරලා ඉවරයි. දැන් පොඩක් වේලිගෙන වගේ ඉල්ල තියෙන. ඉතින් අපි අතේ කොන්ත වතුරෙන් චුට්ටක් තෙමාගෙන ඉවරලා මේ පොඩ්ඩක් මෙලෙක් කරගන්න ඕනේ. මේ විදිහට පොඩ්ඩක් දියාරු කරගමු අපි. ඊට අපිට බලමු වොෂ් කරන්න. දැන් හොඳට මුණ ස්ක්‍රබ් වෙලා තියෙන්නේ. මේ ඇස් උඩ මේ අයිබ්‍රෝ එකට පල්ලෙහා මේ ඇස් උඩ මේ හරිය ස්ක්‍රබ් කරන්න එපා. එතකොට ඇහැ ඩැමේජ් වෙනවා. ඇහැට අහිත කරයි. ඒ හින්දා අපි මේ විදිහට ස්ක්‍රබ් කරගමු. ඊළඟට මේ වගේ තෙත ස්පොන්ජ් එකෙන් ඔයාලා වොෂ් කරගන්න. හරි මම වොෂ් කරගෙන හරි දැන් මම වොෂ් කරගත්තා. දැන් වොෂ් කරලා ඉවරයි. දැන් මගේ ෆේස් එක ඇත්තටම දැන් සොෆ්ට් වෙලා වගේ තියෙනවා. ඇත්තටම ස්ක්‍රබ් කරලා පස්සේ 아무තු මේ වෙනසක් නැතන සමේ ඇත්තටම මේ ගොඩම සොෆ්ට් වෙලා. ඉතින් ඔයාලා හොඳට ස්ක්‍රබ් කරලා ඔයාලා ස්ටිම් කරගන්න පුළුවන් හොඳ ස්ටිම් කරගෙන ඉවරලා මේ වගේ ඇප්ලිකේටර් එකක් යූස් කරලා ඔයාලගේ තියෙන මේ වගේ white set දන්න කෙනෙක් උඩ නොදන්න මේ කරන්න එපා. තනිකර මේ white set තියෙනවා නම් ඊළඟට dark heads වගේ තියෙනවා මේ වගේ මේ ඇප්ලිකේටර් එකකින් ඉවත් කරගන්න පුළුවන්. මේක චූටි මේ තියෙන චූටි තුඩක් තියෙනවා. ඊළඟට මේ පැත්තේ තියෙනවා චූටි රින් එකක්. ඉතින් මේකෙන් ඔයාලගේ ඒවා කඩන්න අර මේකෙන් පුළුවන් පොඩ්ඩක් ටච් එකක් දීලා ඒක කඩ ඉවත් කරන්න. එතකොට මේකෙන් අපිට පුළුවන් ඒවා ඉවත් කරගන්න. මේ ඇප්ලිකේටර් එකේ මේ කොටසෙන්. ඉතින් ඔයාලා ගොඩක් නොදන්න කෙනෙක් මේක කරන්න යන්න එපා. මේක එතකොට ඔයාලා මූණ ඩැමේජ් වෙන බලන්න. එතකොට මේකෙන් මේ අපි මූණ ඇදීමට එහෙම කරන හින්දා එතකොට මූණ ඩැමේජ් වෙන බලනවා. එතකොට පාර හිටින් බලනවා. ඉතින් ඒ හින්දා නොදන්න කෙනෙක් කරන්න එපා. ගොඩක් තදි මූණට හැමකට තියලා අදින්න එපා. මොකද එතකොට අපේ ස්කින් එක ඩැමේජ් වෙන බලනවා. නොදන්න කෙනෙක් විශේෂයෙන් කරන්න එපා. හරි මොකද මගේ ඉච්චරම dark heads white head නැති ඒක මම මේක යූස් කරන්නේ නැහැ දැනට. සමහර අවස්ථාවල මම මේක යූස් කරනවා. ඊට පස්සේ ක්ලීන් අප් එකක් වගේ නම් මසාජ් කරන්න ඕනේ. දැන් අපි කරන්නේ අපේ මසාජ් කරන කොටස. ඒකට මම ගන්නවා ඇලෝ වෙරා ජෙල්. ඉතින් ඇලෝ වෙරා ජෙල් ටිකක් අරගෙන අපේ ෆේස් එකේ මින්තිර ගහගන්න. හරිද? මොනකට මසාජ් එකක් දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි. එතකොට සමයිලා වැටීම රැලි වැටීම මේක ගොඩක් අඩු කරලා මුණට තරුණ පෙනුමක් ලබා දෙනවා. එතකොට ඇස්සට කළු වීමත් අඩු කරනවා. ඉතින් මම මසාජ් කරන හැටි වලට මේ විදිහට පෙන්නනවා. දැන් අපි මේ විදිහට මූණේ ගා ගන්න ඕනේ. අපි දැන් මසාජ් කරන්නනේ යන්නේ. ඉන්න බෙල කොටසෙත් මේ ටිකක් වගේම හොඳට ගා ගන්න. මොකද ඇලෝවෙරා ජෙල් එක සමහරට නිතරම අපි ගන්න ගොඩක් හොඳයි. මේ විදිහට හොඳට ගා ගන්න. ඉතින් මුලම ගාගෙන අපි ඇස්සට එීම ගමු. ඇස්සට මේ විදිහට ඔයාලා ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලා කැමති මසාජ් අයිටම් එක මසාජ් කරන්න. හරිද?
ඔයාලා මූණ මසාජ් එකක් දෙන්න. එතකොට මූණ තියෙන මේ විදියට සමිල්ලා වැටීම් ඒවා කොහොම නැති කරලා මූණ ගොඩාක් ලස්සන කරනවා. මේ විදිහට මසාජ් එකක් දෙන්න ලස්සනට. තමන්ට තනියම කරගන්න බැන්න තමන් කවුරු හරි සහායද ගන්න පුළුවන්. මම තනියම තමයි මසාජ් කරගන්නේ මේ විදිහට මසාජ් කරනවා. ඔයාලා කැමති මසාජ් අයිටම් ටික හොයාගෙන මූණට මසාජ් එකක් නිතරම කරන්න. එතකොට ඔයාලගේ මූණ ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. ඒ වගේම සමිල්ලා වැටීම් තියෙන ඒවා ඒක ගොඩාක් අඩු වෙනවා. එතකොට රින්කල්ස් තියෙන ඒවා ඒවත් අඩු කරලා සමට ලස්සන හැඩයක් පැහැයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි ඇස් මසාජ් කරනවා නම් අපි උපයෝග කරගන්නේ මෙන්න මේ ඇඟිල්ල. එතකොට බෙද ඇඟිල්ල තමයි අපි උපයෝග කරගන්නේ. මොකද ඒ ඇඟිල්ලෙන් අපේ ඇස් වලට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න බෑ. අපේ ඇස් ආරක්ෂා කරගන්න ඕනේ. අපි හින්දා ප්‍රෙෂර් කාඩු ඇඟිල්ලෙන් තමයි ඇස් මසාජ් කරන්නේ. හොඳට ඇස් මේ විදිහට මසාජ් කරගන්න. ඔයාලට පුළුවන් ෆේෂියල් කරන වෙලාවට විතරක් නෙමෙයි. ඔයාලා රාත්‍රී නිින්දට යන කලින් මේ වගේ ජෙල් එක පාවිච්චි කරලා මේ විදිහට ඇස් වටා මසාජ් කරගන්න. එතකොට යට තියෙන ඩාර්ක් ගතිය අඩු කරගන්න පුළුවන්. එතකොට ඇහි ඉන්න විඩාවර ගතිය නැති කරගන්න පුළුවන්. ඔයාලට මේක ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේ ඇලෝවෙරා ජෙල් එක යූස් කරලා මේ ඇස් වටා මසාජ් කරගන්න එක. ඔයාලා ලස්සන ඇස් යොගලා ලබා ගන්න පුළුවන්. ඔයාලා මේක try කරලා බලන්න. මම try කරනවා. ඉතින් මගේ ඇහැ ගොඩාක්ම ඩාර්ක් වෙලා තිබුණේ ඇසට. ඉතින් ඒක දැන් මම කරන්න හදන සතිය දෙකක් විතර. ඉතින් මට ඇත්තටම ප්‍රතිඵල තියෙනවා. මේ විදියට ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න නැතුව ඇහැට මේක මසාජ් කරන්න. එයා ලස්සන වෙනවා. හරි. ඉතින් ඒ විදිහට ඔයාලා මසාජ් කරගන්න මේ හැම මම කියපු ස්ටෙප් වලට අමතරව ඔයාලගේ ෆේස් එක මසාජ් කරගන්න ඔයාලා ක්‍රම දන්නවා නම් ඒ විදිහට මසාජ් කරගන්න පුළුවන්. ඊළඟ ඔයාලා හොඳට මසාජ් කරගන්නකෝ ඔයාගේ ෆේස් එක. ඒක ලස්සන ලුක් එකක් එනවා. හරි. ඔන්න දැන් අපි මසාජ් කරලා ඉවරයි. ඉතින් මසාජ් කරලා ඉවර වුණාට පස්සේ ඊළඟට අපි කරන්න යන්නේ ඔයාලා කැමතිම දේ. ඒ තමයි පැක් එකක් දාන්න. ඔයාලා යූස් කරන පැක් මොනවද තියෙනවද? ඔයාලා පුළුවන් ෆේෂියල් එකකින් ඒ පැක් එක දාන්න. ඉතින් අපි දැන් කරමු පැක් එක දාන එක. ඉතින් මම නම් යූස් කරන්නේ එකට ග්ලෝ පැක් එකක්. ඉතින් මේක ගැහුම් ග්ලෝ වෙනවා. ඉතින් ඒ හින්දා මම යූස් කරන්න ගත්තේ මෙන්න මේ පැක් එක. ඉතින් මට නම් ඇත්තට මේක ගොඩක් හොඳයි. ඉතින් අපි දාලා බලමු පැක් එක. එතකොට පැක් එක දාන්නේ මම රෝස් වෝටර්ත් එක්ක යූස් කරලා පැක් එක දාන්නේ. මේක පොඩ්ඩක් අපි මික්ස් කරගන්න ඕනේ. රෝස් වෝටර්ත් එක්ක මික්ස් කරගෙන ඉවර වෙලා අපි පැක් එක යූස් කරලා ගොඩක් හොඳයි. මේ පැක් එක රෝස් වෝටර්ත් එක්ක මික්ස් කරගෙන ඒවා ගන්නකොට මොකද අපි රෝස් වෝටර් පාවිච්චි කරනවනේ අපේ ෆේස් එකේ ගන්න ගොඩක් අය. ඉතින් මමත් ඒ විදිහටම ගන්න තමයි හදන්නේ. එනද රෝස් වෝටර් එක අපිට ගොඩාක්ම හොඳයි මේ නිකන් නැත් අපි ෆේස් එකේ ගන්නවා. එක එක දේවල් වලට අපි ගන්නවනේ. ඒ රෝස් වෝටර් එක. ඉතින් මේ විදිහට පැක් එක දාන්නත් ඔයාලා ගන්න රෝස් වෝටර් එක ගොඩක්ම හොඳයි. මම නැත්නම් අද පැක් එක දාන්නේ අතින් මේ ඉතින් ඔයාලා පුළුවන් බ්‍රෂ් එකක් ගන්න. බ්‍රෂ් එකක් අරගෙන මේ විදිහට මූණ හැමතැනම ඇස් එක නහය දෙපැත්තේ කට දෙපැත්තේ කළුවර තැන් වල එහෙම විශේෂයෙන් ගා ගන්න හැමතැනම එකම විදිහට ඔයාලා මේ විදිහට ෆේස් එකේ හැම එකම ගා ගන්න. මම ඇත්තටම අතින් ගන්නෙ. අද ඔයාලා පුළුවන් මේ බ්‍රෂ් එකක් යූස් කරන්න. හරි මම පැක් එක ගාගෙන එන්නම්. හරි පැක් එක දාගෙන ඉවරයි. මේ විදිහට හැමතැනක්ම මූණේ ගා ගන්න. ඇස් යට ඊළඟට ඔයාලගේ මේ ඇස් මේ හරියට ඇස් වල ගෑවෙන්නේ නැති වෙන මේ විදිහට උඩ මේ හැමතැනම ගා ගන්න. හොඳට ගා ගන්න පින්සලකින් ඒ කියන්නේ ෆේෂියල් බ්‍රෂ් තියෙනවා. ඒකකින් ඔයාලට ගා ගන්න පුළුවන් නම් හොඳයි හැමතැනම. මේ එකම විදිහට ගා ගන්න පුළුවන්. මේ හැමතැනක්ම ගා ගන්න හොඳට ගා ගන්න. නහය දෙපැත්තේ මේ හැමතැනක්ම ඊළඟට කට දෙපැත්තේ හැමතැනක්ම මගේ හැරෙන්නේ නැති වෙන ගා ගන්න. විශේෂයෙන් බෙල්ලෙත් ගා ගන්න. බෙල්ලෙත් සමහර වෙලාවට කළු වෙලා තියෙන ඔයාලගේ ඊළඟ ඒ වගේ හොඳට හැමතැනකම එකම විදිහට ගා ගන්න. මේ හැමතැනම ගා ගන්න.
ඊළඟට මේ පැක් එක ගාලා විනාඩි 20ක් 30ක් විතර තියලා හොදන්න පුළුවන්. මේ විතර හොදලා ගන්න. එහෙනම් පැක් එක හොදමු. පැය භාගයෙන් විනාඩි 20ක්. හරි ඕන දැන් මගේ පට් ටික හරි දැන් ඉස්සර පස්සේ තමයි මේ දැන් හයි වෙලා තියෙන මොන පේස් එකට. ඉතින් එකපාරට දැන් හොදන්න බෑ. අතින් චුට්ටක් අපි ඒ වගේ අරගෙන මේ විදිහට දියාරු කරගෙන ඉන්න ඕනේ. මේ විදිහට හොඳින් ඉස්සර පැක් එක නැවත දියාරු කරගන්න. හොඳට මේ විදිහට වතු ටිකක් අතේ ගාගෙන ඉන්ටර් පොඩ්ඩක් ලක් කරගෙන පැකේ කොල්ලට පස්සේ ලේසියෙන් හොදලා යවන්න පුළුවන්. දැන් අපි ස්කොච් එකෙන් හොඳට මෙන්න මේ විදිහට හොඳට මේ විදිහට වොෂ් කරගන්න ස්පන්ජ් එකෙන්ම. හරි ඔන්න දැන් මගේ පැක් එකත් මම අයින් කරා. ඉතින් මේ තමයි දැන් තියෙන ෆේස් එක. ඇත්තටම බලන්න ලොකු වෙනසක් තියෙනවා. මේ ඔක්කොම ගොඩක්ම සොෆ්ට් වෙලා. ඇත්තටම කිව්වොත් මම අමුතුම සිනිමක කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ මොනට ග්ලෝ එකක් එනවා මෙයාට ෆේෂියල් එකක් කරගත්තා. ඊළඟට අපි ඔයාලට පුළුවන් ටෝන් එක පාවිච්චි කරන්න පැක් එක මොකද අවසානයේට. අද මම නම් ටෝන් එක වෙන පාවිච්චි කරන්නේ මම ඇලෝවෙරා ජෙල් එකම තමයි. ඉතින් ඔයාලට පුළුවන් ඇලෝවෙරා ජෙල් එකම මොනට නැවත ආලේප කරගන්න. ටෝන් එකක් යූස් කරන කෙනෙක් නම් ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ටෝන් එකක් මේ වෙලාවේ යූස් කරන්නේ. ඉතින් මම පාවිච්චි කරපු මගේ ඇලෝවෙරා ජෙල් එකම තමයි මේ විදිහට ආලේප කරගන්න ටෝන් එක වෙනුවට. මේ විදිහට චුට්ටක් මේ විදිහට මොනේ ගන්න. හරි. ඉවරයි. ඉතින් මොනට මාර එලියක් කරන ෆේෂියල් එකක් දැන් මම ඔයාලට ගෙදරදී කරගන්න පුළුවන් නැත්නම් සලුන් එකකින් ෆේෂියල් කරනවා. ඒ විදිහට ලස්සන වෙන්න කැමති ඔයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඉදිරියට ගොඩක් දේවල් ඔයාලා වෙනුවෙන් කියනවා. මගේ channel එකත් එක්ක රැඳෙන්න. ඔයාලා මොන හරි දෙයක් මගේ දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න මම ඔයාලට රිප්ලයි කරනවා. Thank you. ඉන්නේ නම් bye.